Shape of Dog. Presents by Veend TV. පරපීඩකතාවය අනිත් කෙනෙක්ව අගතියට පත් කරලා අනිත් කෙනෙක්ව වේදනාවට පත් කරලා ඒකෙන් සවුටක් ලබන එක මේක මානව ඉතිහාසයේ අතීතයේ ඉඳම පැවතගෙන එන එකක්. මේක අද කීයක නෙමෙයි ඉස්සරේ ඉඳන්ම තිබ්බ එකක්. එතකොට තව කෙනෙක්ගේ දුක දැක්කලා සතුටු වෙන්න පුළුවන් මෙන්ටල් ටිකක් මිනිස්යන්ගේ සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන මේ අනිත් කෙනාගේ දුක කියන්නේ අනිත් කෙනාට හරියනවට නෙමෙයි අපේ කොහොමද කැමති කාට හරි ඒ අවුල ඒ කියන්නේ අනිත් කෙනාගේ දුක ඇතුලේ අනිත් කෙනා අර පීඩාවටපත් වෙන එක ඇතුලේ මිනිස්සු පහත් විදිහේ පොඩි සවුටක් ලබනවා. මේක උපයෝගී කර ගන්නවා ඉතින් හැමෝම කැම්පස් එකේ රැක් ගැන කරන මෙන්ටල් ඩිසෝඩර්ස් කියන්නේ පර්සනල් ඩිසෝඩර්ස් ගැන මම කතා කරන්න යන්නේ. ඇයි මිනිස්සු මේ වගේ දේවල් පෙළඹෙන්නේ? සාමාන්‍යයෙන් දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල කියනෝනේ සබ්‍රේ පෘථග්ජන උම්මත්තකා කියලා. ඒ කියන්නේ සියලුම පෘථග්ජන මිනිස්සු උම්මත්තකයෝ. එහෙම නැත්නම් පිස්සෝ කියලා කියනවනේ. ඒ හේතුව තමයි අපි හැමෝගෙම මේ මෙන්ටලිටි එකේ ලක්ෂණ පොඩ හරි තියෙනවා. හැබැයි මේක කන්ට්‍රෝල් කරගන්න බැරි එක්ස්ට්‍රීම් ලෙවල් එකට යනවා නම් එයාගේ කන්ට්‍රෝල් එක ගිලිහෙනවා නම් අන්න එතන තමයි ගැටලුවක් තියෙන්නේ. මේ වගේ කන්ට්‍රෝල් ගිලිහෙන අවස්ථා තමයි ගොඩක් අර කාමාතුර වෙච්ච වෙලාවක් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ගත්තු වෙලාවක් මේ වගේ තියෙනවා. ඒ කියන්නේ තමන්ව කන්ට්‍රෝල් නැති වෙලාවල්. ඒක තමයි බුද්ධ දේශනාවේදී බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ දේවල් කරන්න එපා කියලා. ඉතින් අද මම මේ කතා කරන්න යන්නේ පර්සනල් ඩිසෝඩර්ස් ගැන. මේ පර්සනල් ඩිසෝඩර්ස් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් තව කෙනෙක්ගේ දුකත් දැකලා අනිත් කෙනෙක්ගේ වේදනාවක් දැකලා ඒකෙන් සතුටු වෙන්න. ඒ වගේම තමයි ඒයන්ට අනිත් කෙනා ගැන හැම තැකීමක් නැහැ. අනිත් එක හීන පෞරුෂ පුද්ගලයෝ මේගොල්ලෝ. ඒගොල්ලන්ට ප්‍රසිද්ධිය ඇවිල්ලා ලොකුවට අර සමාජයේ අවධානය හම්බෙච්ච එහෙම කට්ටිය නෙමෙයි මේගොල්ලෝ. මේගොල්ලෝ බලනවා තමන්ට පාලනය කරන්න පුළුවන් තමන්ට යටින් ඉන්න පිරිසට මොකක් හරි දෙයක් කරලා ඒකෙන් මානසික සතුටක් ලබන්න. ඉතින් මේ වගේ ඩිසෝඩර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම දන්න විදිහට සහ මට හොයාගන්න පුළුවන් වෙච්ච දේවල් මුලින්ම කියන්න ඕනේ මම සයිකොලොජි පොත්පත් කියවලා එහෙම සයිකොලොජි ගැන පොඩි අවබෝධයක් ලබාගත්තු කෙනෙක් මිසක් මේ සයිකොලොජි ගැන ඩීප්ලි හදාරලා අභ්‍යන්තරයටම හදාරලා ලොකු සයිකොලොජි ගැන මේ ලොකු මහා පරිමාණ දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. එතකොට මම දැන්ටත් සයිකොලොජි ගැන කියවගෙන යනවා සයිකොලොජි ගැන හදාරගෙන යනවා. මොකද අපිට අපිව තේරුම් ගන්න සයිකොලොජි කියන සබ්ජෙක්ට් එක මාර වැදගත් හින්දා. එතකොට සයිකොලොජි ගැන හදාරන කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් මගේ මම මේ කියන ඒවා අඩුපාඩු මේ ඇවිල්ලා මම කියන ඒවට වඩා තවත් මේ වගේ පර්සනල් ඩිසෝඩර්ස් තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දැනුවත් කරන්න. මමත් කැමතියි මගේ දිනම තව ටිකක් අප්ඩේට් කරගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගේන්න මම ටික කාලයක් බලන් හිටියෙත් මේකයි මේ දවස්වල නවක වදේ ගැන සෑහෙන කතාවක් යනවා. මම මේ කතාවේ උණුසුම අඩු වෙනකන් හිටියේ. උණුසුම තියෙන වෙලාවේ දානට වඩා පොඩක් උණුසුම අඩු වුණාට පස්සේ නිවි සැලසිල්ලේ කාරණා හොයලා බලලා කරන එක හොඳයි කියලා. මේකට කලින් මම වීඩියෝ එකක් දැම්මා කැම්පස් එක ඇතුලේ මගේ අත්දැකීම් ගැන. ඒ කියන්නේ මම දැම්මා කෙලින්ම මේ නවකවාදයේ විහිළුවක් කියලා. ඒ නවකවාදයේ කියන එක ඒ කියන්නේ මේ නවකවාදයේ දීලා බැජ් එක සමගිය හදන්න පුළුවන්, සහෝදරත්වයේ ගොඩනගන්න පුළුවන්. අර ඒ කියන එකම සම්පූර්ණයෙන් ඒක කිසිම පදනම් විරහිත ඒකම මාර විහිළුවක්නේ. ඉතින් විහිළුව ගැන කියලා මම කලින් වීඩියෝ එකක් දැම්මා. මේකෙම ඊළඟ වීඩියෝ එක මේකෙදි මම කතා කරන්න යන්නේ මිනිස්සුන්ට තියෙන පර්සනල් ඩිසෝඩර්ස් ගැන. පළවෙනි ඩිසෝඩර් එක narcissistic personal disorder. මොකද narcissistic personal disorder එකක් කියන්නේ? එතනදී කෙනෙකුට හිතෙන්න ගන්නවා මම තමයි උසස්, අනිත් අය ඔක්කොම පහත්, මගේ යටස්වැසියෝ. එතකොට මට ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න, කියන්නේ ඒගොල්ලෝ මට වැදුම් පිදුම් කරන්න ඕනේ. මම තමයි ශ්‍රේෂ්ඨ ජාතිය. ඒ කියන්නේ මගේ ලේ හොඳයි. අර ඒ වගේ උසස් පහත් විදිහට සමාජයේ බෙදීම් වෙන් කරන එක, Tamanට වඩා අනිත් අය පහත් කියලා හිතන මෙන්න මෙහෙම මෙන්ටැලිටි එකක් කියන එක තමයි narcissistic personal disorder එකක් කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවට ඒගොල්ලන්ට සතුටක්, ඒ කියන්නේ මේ personal disorders වලින් මේගොල්ලොන්ට මං කියන්නේ වින්දනයක් තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ වින්දනේ එන්නෙම මේකට ලක් වෙන කෙනාගේ දුක මත. එතකොට
ඒ වගේ කට්ටිය අනිත් කෙනාට බලහත්කාරකම් කරනකොට එයාව ලැජ්ජා කරනකොට එතකොට එයාව අර එක කියලා දැන් නැගිටපම් ඵලයන් අර එහෙම කියලා ඒ කියන්නේ එයාට ඕඩර්ස් දීලා එයාලා ඒව කරනකොට අර එයාගේ ඒ ලක් වෙන්නේ ලැජ්ජාව ඒක වෙනකොට මෙයාට හිතෙන්න ගන්නවා මම තමයි මාර පොරක් මම ශ්‍රේෂ්ඨයි වගේ අර උසස් හැඟීමක්. ඉතින් මේක මානව ඉතිහාසයේ ඉස්සරේ දැම්ම ආපු එකක්. ඉතින් කැම්පස් එක ඇතුලේ ඉන්න ඔය ගොඩක් ඈන්ට මේ වගේ මානසිකත්ව තියෙන අය ඉන්නවා. මුලින්ම බේත් අරන් දෙන්න ඕනේ. ඒකයි කවුන්සිලර්ස් ලව දාන්න ඕනේ. කැම්පස් රියට් වෙනකොටම එම ඈන්ට අයිත කැම්පස් එක ඇතුලේත් ඔයගේ ලෙඩ හැදෙන්න පුළුවන් පරිසරයක් හදපු ඇතන් තියෙනවා. ඒ හැදෙනවා ඉතින් ඒක ගැන සැකමත් වෙනවා. ඉතින් නාසිස්ටික් පර්සනල් ඩිසෝඩර් එකක් තියෙන කෙනෙක් හැම වෙලෙම හිතන්නේ Taman උසස් කියලා. එතකොට හිතන්නකෝ කැම්පස් එකක් ඇතුලේදී එයාට තියෙන chance එක වැඩි. හිතන්න සාමාන්‍ය සමාජයේ ඇතුලේ එයා උසස් කියලා කියාගෙන ගියාට කවුරුවත් එයාව ගණන් ගන්නෑ. කාටවත් අදාළ නෑනේ මේ මොකෙද්ද මේ කොහෙදන් ආපෙකෙද්ද කියලා කවුරුවත් එයාව ගණන් ගන්නෑ. කවුරුවත් ගණන් ගන්න නැති හින්දා එයාට සමාජය ඇතුලේ ඒකට තැනක් නැහැ. මොකද එයා උසස් කියලා පිළිගන්න සමාජයේ ලෑස්ති නැහැ. සමාජයට ගියොත් ගුටි කන්නනේ. හැබැයි තමන්ගේ කැම්පස් එකේ තමන්ට පහළ වෙච්ච එකේ ළමයි කැම්පස් එක අලුත් නිසා ඒවන්ට එක්ස්පීරියන්ස් නැති නිසා ඒගොල්ලෝ කොහොමද චකිතක ඉන්නේ. එතකොට ඒගොල්ලෝ කොහොමද අර අක්කලා කියලා ඉන්නවනේ උඩ ඒ කට්ටියට කොහොමත් වචනයක්වත් කියාගෙන යන්නේ නැහැ ආපහු. ඒ වගේ තැනකදී එහෙම කෙනෙක්ව පහත් කරලා තමන් උසස් කියන මේ මානසිකත්වය ගන්න මේ තෘප්තිය ගන්න ඒගොල්ලන්ට සෑහෙන පහසුයි. හරිද? කැම්පස් එකක් ඇතුලේ පළවෙනි මේ පර්සනල් ඩිසෝඩර් එක තමයි මේ කැම්පස් එක ඇතුලේ දන්නේ මේක මුළු සමාජෙම තියෙන ක්‍රමයක්. සමාජෙම ඕන තරම් මිනිස්සු ගාව මේ ඩිසෝඩර්ස් තියෙනවා. හයිඩ අඩු වැඩි වශයෙන් ඔක වැඩි වෙච්ච කට්ටිය තමයි ගොඩක් මවුල්. අඩු වෙච්ච කට්ටිය ඉන්න කට්ටිය පාලනය කරන් ඉන්නේ. ඒකෙන් ලොකු සමාජයට හානියක් නැහැ. අර එක්ස්ට්‍රීම් විදිහට මේක වැඩිපුර තියෙන කට්ටියන් තමයි සමාජයට හානියක් වෙන්නේ. ඉතින් නාසිස්ටික් පර්සනල් ඩිසෝඩර් එකක් තියෙන කෙනෙක් අනිත් කෙනාව ලැජ්ජාවටපත් කරලා පහත් කරලා ඔය අර කුණුහරුප එහෙම කියවන්න දෙන්නෙත් ඒකයි. අනිත් ඇයින්ට ඒ කියන්නේ මෙයා ඕඩර් කරනවා. මේ ඕඩර් කරලා අර එහෙම පහත් කරලා සලකලා ඒකෙන් සවුටක් ලබන ෆේසක් තමයි මේ නාසිස්ටික් පර්සනල් ඩිසෝඩර් තියෙන කට්ටිය. එහෙනම් බලමු දෙවෙනි පර්සනල් ඩිසෝඩර් එක මොකද්ද මම කියන්නේ යන්නේ කියලා. දෙවෙනි පර්සනල් ඩිසෝඩර් එක තමයි සැඩිස්ටික් ඩිසෝඩර් කියන්නේ. සැඩිස්ටික් ඩිසෝඩර් එකේදී වෙන්නේ ඒගොල්ලන්ට සවුටක් කියන්නේ අනිත් කෙනාව දුක් විඳින විදිය. අනිත් කෙනා බිම බලාගෙන අඬන එක. ඒ කඳුළු දැක්කම තමයි ඒගොල්ලන්ට සවුට එන්නේ. එතකොට ඒගොල්ලෝ අර අනිත් කෙනාට පහර දෙන එකෙන් අනිත් කෙනාට අයිට වේදනා දෙන එකෙන් එහෙම කරලා අනිත් අය වේදනාවෙන් ඉකිබිදින එකෙන් බිම බලාගෙන අඬන එකෙන් මේ කඳුළු මේ අනිත් කෙනාගේ දුක දැක්කම තමයි ඒගොල්ලන්ට මාර සවුටක් එන්නේ. මේ සැඩිස්ටික් පර්සනල් ඩිසෝඩර් එක තියෙන අය තමයි ඔය අර දැන් ගොඩක් වෙලාවට ඇවිල්ලා කැම්පස් එක පහර දුන්නා අර මේවා තියෙන්නේ අර ඒක එන්නේ මේ සැඩිස්ටික් පර්සනල් ඩිසෝඩර් එක හින්දා. ඒකට සැඩිස්ටික් ඩිසෝඩර් එක තියෙන කෙනාට ඕන කරන්නේ අර කඳුළු දකින්න එක. ඉතින් මේක සමාජය ඇතුළේ තියෙනවා මේ සමාජය ඇතුළේ මෙහෙම අනිත් කෙනාට දුක් දීලා ඒකෙන් සවුටක් ලබන අය ඉන්නවා. ඒකයි ඔය මේ අලුත් විදිහට දැන් ඔය ළමයින්ට මේ පහර දෙන්න ගුරුවරුන්ට එපා කියලා කියන්න ප්‍රධානම හේතුවක් තමයි මේ වගේ මානසිකත්ව තියෙන ගුරුවරයෙක් හිටියොත්. ඒ කියන්නේ අපි කවුරුත් ඇවිල්ලා ටෙස්ට් කරලා බලන්නේ නැහැ අපිට කොයි වගේ මානසික ලෙඩක් තියෙනවද කියලා. මානසික ලෙඩ හිතන්න යම් ගුරුවරයෙකුට මේ වගේ මානසික ලෙඩක් තිබ්බොත් එයා මේ සැඩිස්ටික් එකෙන් අරක ඒ කියන්නේ ළමයෙකුට පහර දීලා ළමෙක් හදාගන්න. අපි කියන්නේ එළ හැඩි නොගා හදන කිරි හොද්දයි මේ නොගා හදන දරු වගේ වැඩක් නැහැ කියලා. එහෙම කියලා මේ කතාව මේ සමාජයේම දීලා තියෙනවනේ. ඉතින් අර ගුරුවරුන්ට පවා ළමයෙකුට පහර දෙන්න එපා කියන්නේ. මොකද මේ වගේ පර්සනල් ඩිසෝඩර් එකක් තියෙන කෙනෙක් නම් ඒ ගුරුවරයා හරිද ගුරුවරයා එයාට ළමයින්ට පහර දෙන එකෙන් එහෙම සවුලක් තියෙනවා නම් එයා ඒක ප්‍රයෝගී කරගන්නවා එයාගේ ඒ මානසික තෘප්තිය සඳහා. එයා ළමයින්ට පහර දෙනවා. එහෙම තමයි එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියාට පස්සේ හරි ළමයින්ගේ ජීවිත සම්පූර්ණයෙන් අඳුරු කරන්න උනත් පුළුවන් එහෙම එකක් තියෙනවා. හරිද? අයිත අපේ BDSM කියලා කියන්නේ අන්න ඒ මානසිකත්වයන් පවා එක්ස්ට්‍රීම්ලි එන්න පුළුවන් හින්දා තමයි දැන් නූතනේ
ලෝකේ දරුවෙකුටවත් පහර දෙන්න බැරි වෙන විදිහට නීති සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ළමයි හදාගන්න ඊට වඩා මොඩරේට් වෙච්ච ක්‍රම ගොඩක් තියෙනවා. ළමයාගේ කළා ඒක තමයි චයිල්ඩ් සයිකොලොජි වලින් මේක ෆිල් කරන්න පුළුවන් ගොඩක් වෙලා තියෙන්නේ. ලංකාවේ චයිල්ඩ් සයිකොලොජි කියන එක අත්‍යවශ්‍ය විෂයක් විදිහට නෑ. ඒ කියන්නේ හරියට මම හිතන්නේ පූර්ණ වෙන මට්ටමන ගුරුවරුන්ට හම්බෙන්නේ නැහැ. ඒකයි හේතුව. ඉතින් මේ sadistic personality disorder එකත් එක disorder එකක්. මේ වගේ අනිත් කෙනාව පීඩාවට පත් කරලා අනිත් කෙනාගේ කඳුළු දැකලා සතුට වෙන විදිය. තුන්වෙනි personality disorder එක මොකද්ද? මොකද මේ post traumatic stress එක කියන්නේ? අර කියන්නේ මේක මම කියන්නම් ඔය සමහරක් අම්මලා තාත්තලා කියනව නේද? අපි ඒ කාලේ සෑහෙන දුක් විඳා මේ උඹලට ඒ දුකෙන් භාගයක්වත් නැහැ. මේ උඹලත් හයිනම් දුක් විඳින්න ඕනේ. අපි විඳපු දුක උඹලත් දුක් විඳලා ආවනම් හරි වගේ කියන්නේ. අන්න එහෙම එකක්. ඒ කියන්නේ අපිත් ඒ කාලේ රැග්ගුණා. අපිත් ඒ කාලේ නවකවදේ විද්දා. එහෙනම් අපි විඳපු ඒකම උඹලත් විඳින්න ඕනේ. හයිද මොකද අපිට හම්බුණා නම් ඔයගලන්ට හම්බෙන්නේ නැතිව තියෙන්න බෑ. අපි කාපු කට්ට ඔයගලත් කන්න ඕනේ වගේ mental disorder එකක් තියෙනවා. ඒක extremely තියෙන කට්ටිය ඒ කට්ටිය තමන්ට ඒක හම්බෙච්ච නිසා අනිත් කෙනාටත් ඒක හම්බෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා. හරිම ප්‍රාථමික සිතුවිල්ලක් නේ. ඒකයි මං කැම්පස් එක ඇතුලේ මම දෙකපාර හොඳම පාඩයක් තමයි ඔබ ජූනියර් කාලේ ඔබට එපාම කරපු සීනියර් සීනියර් විදියට ඔබ සීනියර් කෙනෙක් වුණාම ඉන්න එපා කියන එක. ඒ කියන්නේ අපි ඒ කට්ට කෑවයි කියලා අපෙන් පස්සේ යන්නත් ඒ කට්ට දෙන්න ඕනේ කියන එක ඇත්තටම ප්‍රාථමික නිකන් එහෙම එකක්. මේක කැම්පස් ඇතුලේ දන්නේ මේ සාමාන්‍ය මේ personal disorders ඔක්කොම කැම්පස් එකකටවත් එහෙම එක තැනකට කොටු වෙච්ච එකක් නෙමෙයි. මේක සමාජයේ මිනිස්සුන්ගේ අතර තියෙන personal disorders. ඒතකොට සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන්ම සුළු ප්‍රතිශතයක් තමයි මේ කැම්පස් එකට එන. ඒ කියන්නේ මුළු සමාජයේම represent එකක් තමයි කැම්පස් එකේ තියෙන්නේ. එතකොට සමාජයේ ඉන්න personal disorders තියෙන කාර්යෝ ඒ ප්‍රමාණය වගේ කැම්පස් ඇතුලේ තියෙනවා. මේක මෙතන විතර නෙමෙයි. දැන් පොලිසිය ඔය පහර දෙන්නේ ඔය තියෙන්නේ. දැන් ඔය පහුගිය කාලේ ගියලා මිරිස් කුඩු අර සෙන්සිටිව් ලිංග පරිසරයේ මිරිස් කුඩු ඉහලා අර වගේ එක එව්වා. ඒ පොලිසිය ඇතුලේ ඉන්න මේ වගේ personal disorders තියෙන මිනිස්සු. මේක මානසික ප්‍රතිකාර අවශ්‍යයි ඒගොල්ලන්ට. හරිද? ඉතින් එහෙම මිනිස්සු. ඉතින් මේක මුළු සමාජයේම රිප්‍රසන්ට් එකක්. සමාජයේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ personal disorders තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ විදිහට හැසිරෙනවා. ඉතින් කාලෙත් එක්ක ඇවිල්ලා මේක උඩට ඇවිල්ලා තේරුම් අරගෙන බේත් ගත්තොත් හොඳ වෙනවා. නැත්තම් මේවා සමාජයට පිළිලයක් විදිහට ඔහොම දිගටම යනවා. දැන් අද ඊයේ මැච් එක නෙමෙයි. ඔක එදා ඉඳන් අද වෙනකම්ම එහෙමයි තියෙන්නේ. නිකන් මම එක්ස්පීරියන්ස් එකක් කියනනම් ඇයි නීතිය බලාත්මක වෙලා මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් එහෙම එන්න ඕනේ නැහැ කියලා කියන්නේ. ඇයි නීතිය බලාත්මක වෙන්න ඕනේ කියලා කියන්නේ. මොකද හේතුව මේ වගේ දේවල් ඒක ඇතුලේ තියෙනවා. මොකද මිනිස්සු නීතිය අතර ගත්තොත් එතනින් එහාට ඒගොල්ලෝ ඩ්‍රයිව් වෙන්නේ හරියට තමන්ගේ පර්සනල් තියෙන තත්ත්වයන් මත. එතකොට නීතිය අතට ගන්න එක අතිශයින්ම භයානක වෙන්න හේතුව මෙන්න මේක. එක එක මානසික රෝග තියෙන කට්ටිය, එක එක පර්සනල් ඇරියස් තියෙන කට්ටිය, එක එක විදිහ කට්ටිය ඒකෙන් මේ ගොඩක් ඇවිල්ලා ඒ නීතියක් නැති වෙලාවක හරියට තමන්ගේ අර සතා ඔරිජිනල් සතෙක් ඉන්නවනේ මනුස්සයන් ඇතුලේ ඒ අමු තිරිසන් සතා එළියට එන්නේ අන්න ඒ වගේ කන්ඩිෂන් උඩ. නීතියක් කියලා එකක් තිබිලා ඒක බලාත්මක වෙලා ඒක හොඳට තිබ්බොත් අර සතාට එළියට එන්න බෑ. ඒ සතාව කන්ට්‍රෝල්ලා තියෙනවා. සමාජ ක්‍රමයක උන්නතිය උදෙසා සමාජ ක්‍රමයක් දිගටම පවත්වාගෙන යන්න සමාජ ක්‍රමයක් හොදින් තියෙන්න නම් මෙන්න මේ නීතිය හා මේ ටික හරියට ස්ථාපිත වෙලා තියෙන්න ඕනේ. පුද්ගලයා මත පදනම්ව පුද්ගල බද්ධ වෙච්ච නීති සහ ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් එක ඔතොරිටේරියන් පවර් එක නැති වෙලා යන්න ඕනේ. ඉතින් post traumatic stress disorder එක ගැන කිව්වේ ඒක. ඉතින් post traumatic personality disorder එකේදී වෙන්නේ එයාට හිතෙනවා හරිද මේ අපිත් ඒ කාලේ රැග්ගුණානේ. එහෙනම් ඕගොල්ලොත් එහෙනම් රැග් වෙන්න ඕනේ. හරිද අපිට වඩා උඹලා රැග් වෙන්න ඕනේ. හරිනම් අර එහෙම මෙන්ටල් එකක් මානසික රෝගයක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ personality disorder එක මොකක්ද කියලා බලන්න.
ඊළඟ පර්සනල් ඩිසෝඩර් එක තමයි අපි කියනවා කන්ඩක්ට් ඩිසෝඩර් කියලා. කන්ඩක්ට් ඩිසෝඩර් එකේදී එයා සාධාරණීකරණය කරගන්නවා එයාගේ පර්සනල් තරහ. එයා කියනවා මට කේන්ති යනවා, මම දරුණු, මම නරක මිනිස්සෙක්. හරිද? ඕගොල්ලෝ මං කියනවා දරාගෙන ඉන්න ඕනේ. අයිට මට තරහ යන එක හරි. මේක පෞල් ජීවිතය ඇතුළේත් ඔය සමහරක් ඔය මේක තියෙනවා. සමහරක් වෙලාවට ඒ කට්ටිය දන්නේ ඒක මානසික රෝගයක් කියලාවත්. අර ડોක්ටර් ඔය සයිකොලොජි ගැන මගේ ડોක්ටර්ගේ channel එකයි එයාගේ නම මෙතන දාන්න. මට ඇත්තටම මේ ડોක්ටර්ගේ නම මතක නැහැ. එයාගේ මං ඇහුවා එක එයා කරපු ලෙක්චර් අර මේ ලොකු හෝල් එකක් කරපු සම්මන්ත්‍රණයක මං එයාගේ ඇහුවා මං දාන්නම් එයාගේ ඉස්තර එයාට රේට් එක දෙන්න ඕනේ. ඒකට එයා ලොකු සර්විස් එකක් කරනවා මේ මට නම් මතක නැහැනේ. එයා ලොකු සර්විස් එකක් කරනවා සයිකොලොජි ගැන. ඔය එයා ડોක්ටර් කෙනෙක්. එයා කියපු දෙයක් තමයි එක ගේක තාත්තා ඇවිල්ලා කියනවලු ડોක්ටර්ට මේ මට හරියට කේන්ති යනවා මේ අපේ ගෙදර මිනිස්සු දන්නේ නැහැ නේද මට කේන්ති යනවා කියලා. හරිද? ඒක මගේ හැටිනේ කේන්ති යන එක එහෙම කියලා. ડોක්ටර් කිව්වා ඉතින් නෑ බේතක් දීලා කොහොමද කරන්න පුළුවන් කියලා. ඒ හේතුවේ කේන්ති යන එක ඇත්තටම මානසික රෝගයක්. ඒක ඩිසෝඩර් එකක්. ඒක කන්ඩක්ට් ඩිසෝඩර් එකක්. ඉතින් කැම්පස් ඇතුළේ මේ වගේම රිප්‍රසෙන්ට් වෙන මානසික පිස්සෝ ඉන්නවා. ඒ කියන්නේ මානසික ගැටලු තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය හිතනවා මට කේන්ති යනවා, මගේ කේන්ති අනිත් අය දරාගෙන ඉන්න ඕනේ. හයිද මම ගැහුවත් බැන්නත් උඹලා මුකුත් මට කියන්න එපා. ඒ මගේ හැටි මට කේන්ති යනවා එහෙම කියලා. ඉතින් මෙහෙම පර්සනල් ඩිසෝඩර් තියෙන කට්ටියක් ඉන්නවා. අපි යමු ඊළඟ පර්සනල් ඩිසෝඩර් එක මොකක්ද කියලා බලන්න. ඒ කියන්නේ එක මෙහෙම එකක්. හරිද? ඒකේ තියෙනවා හැම කැම්පස් එකේම රෙක් කරනවා. හරිද? අපි තමයි අඩුවෙන්ම කියන්නේ. උඹලට වඩහෙන්සා ටිකක්වත් දාගෙන ඉන්න චුට්ටයිනේ. ඔය හැමෝම කරන්නේ. අර හැමෝම කරන හින්දානේ අපිත් කියන්නේ. උඹලට අරහෙ ගියා නම් ඔయిత වඩා කට්ටක් ගන්න යනවා. මේ අපි හොඳයි. එතන ඒකට සාධාරණීකරණය කරගන්න. කොහොමද සාධාරණීකරණය කරගන්න හේතුත් තියෙනවනේ ඒගොල්ලන්ට. එහෙම බොරුවට සාධාරණීකරණය කරගන්නවා. හරිද? සාධාරණීකරණය කරගෙන ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. මේකත් මානසික රෝගයක්. එතකොට මේක මේ වගේ මානසික අවුල් තියෙන අය තමයි මේවා කරන් යන්නේ. ඊළඟ එක තමයි ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකේදී වෙන්නේ ඒ කාලේ මාව ගණන් ගත්තේ නැහැ. හැමෝම මට නින්දා අපහාස කළා. ඉතින් මං ඒ ඇරියස් එක උඹලගෙන් අල්ලන්න ඕනේ. මෙහෙම මේ එහෙම නිකන් ඉන්න දෙන්න බෑනේ. ඒ කාලේ ඇවිල්ලා මාව ගමේදී මාව කවුරුත් ගණන් ගත්තේ නැහැ. මාව මං ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ කිසිම එකකින් මාව ගණන් ගත්තේ නැහැ. මාව ඒ ටීම් එකකටවත් ගත්තේ නැහැ. මං එද්දි සමහරක් අය මාත් එක්ක වැඩි කතා කළේ නැහැ. අනිත් අය නම් සෑහෙන යාළුවෝ හිටියා. මට යාළුවෝ හිටියෙත් නැහැ. මෙහෙම ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකේදී එයාගේ මානසිකත්වයේ දුවන්නේ මෙන්න මේ වගේ ප්‍රාථමික විදියට. එතකොට එයා බලනවා කැම්පස් එකක් වගේ ව්‍යුහයක් ඇතුලේ එයාට පහළ බැජ් එකකින් ආපිට එකක් එන්නේත් නැහැ. මෙයාට අනිත් කට්ටිය පහත් කරන්න පුළුවන් අවස්ථාවක් හම්බෙච්ච වෙලාවකදී එයා එතකොට ඇවිල්ලා අර තමන්ගේ ඇරියස් එක පර්සනල් ඇරියස් එක එහෙනම් ගණන් ගත්තේ නැහැ. එහෙනම් මේ උඹලට මන් දෙන්න වගේ මානසිකත්වයකින් මේකට එළබෙනවා. ඉතින් මේකත් පර්සනල් ඩිසෝඩර් එකක්, මානසික අවුලක්. හරිද? එතකොට මෙහෙම තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි දැන් මේ පර්සනල් ඩිසෝඩර් එකේදී වෙන්නේ මෙහෙම එකක්. අපි තමයි මේකේ ඒකාධිපතිය. ඒ කියන්නේ අපිට වඩා ලොකු එවුන් කවුරුත් නැහැ. හරිද? හරිද? මේ කියන්නේ උඹලා ඔක්කොම පහත. ඒ කියන්නේ උඹලාට එහෙම ලොකු බලයක් නැහැ. අපිට ලොකු බලයක් තමයි. අපි සෑහෙන කාලයක් ඉඳන් යන්නේ. මේක මේ ආය කියනවා කැම්පස් වල විතරක් තියෙන නෙවෙයි සමාජයේ තියෙන එකක්. හරිද? ඉතින් ඇවිල්ලා මේ මෙහෙම බලයක් මට ඉස්කෝලේදීවත් තිබ්බේ නැහැ. හරිද? ඒක ඉස්කෝලේවත් එකෙක්වත් ගණන් ගත්තේ නැහැ. හැබැයි දැන් උඹලා මට වඩා පහත් නේ. උඹලා මට එන බලයක් තියෙනවා. මං එන ඒක මට ඕන දෙයක් කරන්න පුළුවන් මේක ඇතුළේ. උඹලා මොක්කුද? උඹලා නිකන් ඇවිල්ලා මේක ගණන් ගන්න බැරි නා සිප්පි කෑලි වගේ ඇවිල්ලා. හරිද? මේ උඹලා මොක්කුද? හරිද? මේ ඉතින් ඇයිල එහෙම කියලා බය කරන් ඉන්න එක තමන්ගේ ඒකාධිපතිත්වය තමන්ගේ බලය පෙන්වන්න හදනවා. වද හිංසා කරලා අනිත් කෙනාව පහත් කරලා මෙහෙම කරලා මේ හරිද උඹලා ජූනියර්ස්ලා අපි සීනියර්ස්ලා අපිට බලයක් තියෙනවා මෙහෙම කියලා අනිත් අය කන්ට්‍රෝල් කරන්න බලනවා. මේකත් එක්තරා විදිහක අවුලක්. ඉතින් මෙහෙම තියෙන එකක් තමයි තියෙන්නේ. ඊළඟට තියෙන එක තමයි ඇවිල්ලා මේ එයාව මෙච්චර කල් අනිත් අය පාලනය කළා විතරයි එයාට කාවවත් පාලනය කරන්න හම්බුන්නේ නැහැ.
හරිද? හැමෝම එයාව පහත් කළා. හැමෝම එයාව කන්ට්‍රෝල් කරන්න බැලුවා. හරිද? ඉතින් ඇවිල්ලා මේ එහෙම රිජෙක්ට් වෙලා ඒක නිග්ලෙක්ට් වෙලා ඉන්නේ ඉමෝෂන් විදියට. ඉතින් එයාට හිතෙනවා කාලෙත් එක්ක ඇවිල්ලා හරිද මේ දැන් කැම්පස් එක ඇතුලේ අර වගේ අවස්ථාවක් හම්බුනේ. මේ කැම්පස් එකේ විතරක් තියෙන එක නෙමෙයි ආයමත් කරන සමාජයේ පුරාම තියෙන එක. ඒතකොට ඒ වගේ අවස්ථාවක් හම්බෙන්නේ. පොලිසියට ගියත් ඔහොමයි. කියන්නේ බලය හම්බෙන ඕනෙම තැනක එයාට හම්බුනොත් කන්ට්‍රෝල් එක එයා එතනින් එහාට පස්සේ එයාව කන්ට්‍රෝල් කරන කෙනෙක් නැත්නම් එයාගේ අර ඇතුලේ ඉන්න සතා ඒ සතා ඇක්ටිව් වෙලා ඒ සතා තමයි ක්‍රියා කරන්න පටන් ගන්න. ඉතින් ඒ සතා ක්‍රියාකාරී වෙනකොට ඒ සතා හැම වැඩ කරන්න පටන් ගත්තාම අර මානව ගුණ ධර්ම අරවා මේ ඔක්කොම යනවා. ඒ කියන්නේ ඉමෝෂන් එක්කනේ ඔක්කොම යන්නේ. එයාට එකෙන් උපරිම වින්දනයක් හම්බ වෙනවා. ඉතින් එයා වින්දනය ලබා ගැනීම සඳහා අනිත් කෙනාව තවදුරටත් පීඩාවට පත් කරනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඉමෝෂනල් නෙග්ලෙක්ට් එකේදී එයාව සමාජයේ හැමතැනම කොන් වෙලා එයා මෙතනට ආවට පස්සේ මෙතනදී ආට යම් පවර් එකක් හම්බ වෙනවා. යම් බලයක් හම්බ වෙනවා. ඒත් ප්‍රශ්න ගන්න නැති තත්වයක් එනවා. ඒ වගේ තත්වයකදී මෙයා කියනවා මම දුක් විඳ උඹලත් දුක් විඳපල්ලා එහෙනම් ඈ. ඒ කියන්නේ උඹලා මාව හරි මේ උඹලාගේ උන්දාම ගණන් ගන්නත් නැත්නම් දැන් ඇවිල්ලා මට බලය දෙනවා. දැන් උඹලාව මං ගණන් ගන්නෙත් නැහැ. වගේ එකකට එන්න ගන්නවා මිනිස්සු. ඉතින් මේක තමයි ඉමෝෂනල් නෙග්ලෙක්ට් කියන්නේ. ඉතින් මේ වගේ මානසික කාරණා නිසා තමයි සාමාන්‍යයෙන් නවක වදේ දෙන්න කට්ටිය පෙළඹෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඉස්සෙල්ලත් කිව්වා මේ නවක වදේ සාමාන්‍යයෙන් යම් කිසි පිරිසකගේ උවමනාවකට නැවත නැවත සිද්ධ වෙන දෙයක්. ඒ උවමනාව තමයි තමන්ගේ ගෲප් එකට තමන්ගේ පිරිසට කට්ටිය වැඩ කර ගැනීම. මෙන්න මේ පර්පස් එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ රැක් පීරියඩ් එක නවක වදේ මේ ඔක්කොගම බලාපොරොත්තු වෙන්නේ හරිද අර පහළ බැජ් එකත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ බැජ් එකත් තමන්ගේ කන්ට්‍රෝල් එකට තමන්ගේ පැත්තට නම්ම ගන්න. මොකද ලොකු පිරිස් බලයක් හිටියොත් තමයි ඒගොල්ලන්ට යම් කිසි දැනෙන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. නිකන් හිතන්නකෝ උද්ඝෝෂණයක් කියලා දෙන්නේ තුනේ කවුරුහරි පිරිසක් යනකොට බලේ වැඩි වෙන්නේ. ඒක විරෝධතාවය දැක්වීමක් හරි ඕනම දෙයකට පිරිස වැඩි වෙනවා කියන්නේ එතන සෝෂල් බලයක්. හරිද? ඒක සමාජ බලයක් එකතු වෙනවා. අනේ සමාජ බලය සදා ගැනීම සඳහා යම් කිසි උවමනාව තියෙන පිරිසක් විසින් තමයි මේ නවක මේ වගේ පීරියඩ් එකක් අඳුනලා දීලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඕනේ පහළ බැජ්ජත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න. හැබැයි මේ කොටේ ඉන්නවා මෙන්න මේ වගේ පර්සනල් ඩිසෝඩර්ස් තියෙන සෙට් එකක්. ඉතින් මේ පර්සනල් ඩිසෝඩර්ස් තියෙන සෙට් එක ඒකෙන් අවස්ථාවක් කරගන්නවා තමන්ගේ තියෙන පර්සනල් එරියස් තමන්ගේ තියෙන තුච්ච මානසික තත්ත්වයන් ඒක ප්‍රශස්ත මට්ටමින් කරගන්න. ඔන්නෝම තමයි මේක වෙන්නේ. මං හිතනවා මං කියලා දීපුවා තේරෙන්නේ නැති කියලා. මං ආයෙමත් කියනවා මම සයිකොලොජි ගැන පොත්පත් කියවන අර එහෙම උඩින් පල්ලෙන් දැනුම හොයන කෙනෙක්. මේක සබ්ජෙක්ට් එකක් විදිහට මම කරලා නැහැ. එහෙම සබ්ජෙක්ට් එකක් විදිහට මම වෙනම ඉගෙනගෙන නැහැ. සයිකොලොජි ගැන. ඉතින් මම තවදුරටත් හොයාගෙන යනවා. මට හම්බෙච්ච කාරණා සහ මට දැනගන්න හම්බෙච්ච කාරණා එව්වත් එක්ක තමයි මං ඇවිල්ලා මේක කළේ. ඊට පස්සේ මං අද කියපු කාරණා මං හොයාගත්තේ පොත්පත්යෙන් සහ එව්වේ. මට FB එකේ පෝස්ට් එකක් හම්බුණා. මෙන්න එයාගේ නම කියන්න. උෂාන් ජයසේකර කියලා. එයා මේ ටික මෙහෙම ලස්සනට ලියලා තිබ්බා. උෂාන් ජයසේකර කියලා. එයාට ස්තුතිවන්ත වෙනවා ඒක ලියලා තිබ්බට ඒකෙත් ලොකු සපෝට් එකක් තිබ්බා මම දැනගන්න ඒ කියන්නේ මම දන්න කාරණා ටිකම එයා ලියලා තිබ්බ හරි ලස්සනට සම්බින්දනය කරලා හරි සරලව එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තන්න shape of talk තුලින් නැවත දවසක හම්බෙමු Shape of Talk Presents by Vind TV.